අපි අද ව්‍යාකරණ කරමු 6 වසරේ පුතාලට ව්‍යාකරණ තමයි පටන් ගන්න. ව්‍යාකරණ වල අකුරු වලට තියෙන දැන් අකුරු සම්බන්ධ කරන දැන් අපි කියමු සර අකුරු 12ක් තියෙනවා සිංහල භාෂාවේ. ඒ විදිහටම ඒක උයිරලිතිකල් කියලා සර අකුරු වලට කියන්නේ. එතකොට කීයක් තියෙනවද? ඒක කොහොමද අපි වෙන් කරන්නේ? ඒ විස්තර ගොඩාක් තියෙනවා. ඒකේ මූලික කොටස පොඩ්ඩක් මූලික කොටස විතරක් අපි අද කරමු. බලන්න ව්‍යාකරණ දැන් සර අකුරු 12ක් තියෙනවානේ සිංහල භාෂාවෙත් එහෙමයි. සර අකුරු සිංහල භාෂාවේ කීයක් තියෙද කියලා පුතාලා දන්නවා. අපි දෙමළ තමයි අද කරන්නේ. දෙමළ එක කරන්නේ සර අකුරු වලට කියන්නේ දෙමළින් උயிர் எழுத்துக்கள். උயிர் எழுத்துக்கள். උயிர் எழுத்துக்கள் කියන්නේ සර අකුරු. දෙමළ භාෂාවේ සර අකුරු 12ක් තියෙනවා. ඒ පුතාලා දන්න අකුරුම තමයි. බලමු අපි. ආ ඊ උ ඒ අයි ඕ ආව් මේ අකුරු 12 තමයි සර අකුරු කියලා දෙමළ භාෂාවේ තියෙන සර අකුරු. උயிර எழுத்து සර අකුරු කියලා දැන් කියන්නේ නැහැ. උயிர் எழுத்துக்கள் විභාගයට පුතාලට එන්නේ මේ නමින් තමයි. උயிර எழுத்துக்கள். උயிර எழுத்துக்கள் කියන්නේ සර අකුරු තියෙන්නේ 12. ආ ඊ ඌ ඒ අයි ඕ ආව් මේ 12 තමයි උயிර எழுத்துக்கள். දැන් මේ උயிර எழுத்து අපි දෙකට වෙන් කරනවා. කොටස් දෙකකට වෙන් කරනවා. බලමු අපි මෙහෙම වෙන් කරාම කොටස් දෙකකට කෙටි ශබ්ද දික් ශබ්ද කියලා වෙන් කරන්න පුළුවන් මේක. හරි? එතකොට කෙටි ශබ්ද කියන එකේ දෙමළ භාෂාවෙන් කියන්නේ කෙටි ශබ්දයට කුරිල් කියන. කුරිල් කියන්නේ කෙටි ශබ්ද. හරි? කුරිල් කෙටි ශබ්ද කුරිල්. එතකොට දික් ශබ්දෙට කියන්නේ නෙඩිල් කියලා. නෙඩිල් කියන්නේ දික් ශබ්දය. එතකොට නෙඩිල් කියන්නේ දික් ශබ්ද. අපි දැන් බලමු මේවා කොටස් දෙකකට බෙදුවම මෙතෙක් කෙටි ශබ්ද කීයක් තියෙද? දික් ශබ්ද කීයක් තියෙද කියලා තමයි අපි දැන් බලන්නේ. එතකොට දැන් මෙතන 12ක් තියෙනවා. ආ ඊ ඌ ඒ අයි ඕ ආව් 12. එතකොට මේ 12 සර අකුරු 12 උயிර எழுத்துக்கள் 12 දෙකට බෙදුනම එකක් කුරිල් එකක් නෙඩිල්. කුරිල් කියන්නේ කෙටි ශබ්ද, නෙඩිල් කියන්නේ දික් ශබ්ද. එතකොට මේක වෙන් කරද්දී ඕන්න බලන්න කෙටි ශබ්දයක් තෝරගමු දැන්. මෙතනින්ම තෝරගන්න ඕනේ කෙටි ශබ්ද. කෙටි ශබ්ද. දික් කරන්නේ අපි. इ उ ए ओ अब होगा इ उ ए ओ කෙටි ශබ්ද කීයක් තියෙනවද එතකොට? 5යි. කෙටි ශබ්ද 5යි. දික් ශබ්ද කීයක් තියෙනවද බලමු. ඊ ඌ ඒ අයි ඕ ආව් දික් ශබ්ද. දික් ශබ්ද කීයක් තියෙනවද එතකොට? 7ක් තියෙනවා දික් ශබ්ද. දැන් බලමු අපි. කෙටි ශබ්ද. इ කෙටි ශබ්ද. उ කුරිල්. හරි කුරිල් කියලා අපි කියමු. සිංහලෙන් කියන්න ඕනේ. දෙමළෙන්ම කියලා පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි එක්සෑම් එකට පුතාලට විභාගයට ආවම මේවා මතක් වෙන්නේ. මේ වචන මතක් වෙන්න ඕනේ. හරි? එතකොට කුරිල් අකුරු 5ක් තියෙනවා. බලන්න කුරිල් අකුරු. इ उ ए ओ इ उ ए ओ අකුරු 5. හරි? ඊළඟ ටික දික් ශබ්ද. දැන් මේක try දැම්ම අපි. ඊළඟ එක බලමු තව ලකුණක්. 1 ආ
නෙඩිල් අකුරු ආ ඊ ඌ ඒ අයි ඕ අව් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එතකොට නෙරිල් 7ක් තියෙනවා. බලමු. ආ ඊ ඌ ඒ අයි ඕ අව් 1 2 3 4 5 6 7. හරි. එතකොට කුරිල් 5යි නෙරිල් 7යි. මේක තමයි අපි ව්‍යාකරණ වල 6 වසරේ ව්‍යාකරණ වල මූලික දැනුම මූලික දෙමළ භාෂාවේ තියෙන මූලික කොටස මේක තමයි. මුලින්ම අපි දැනගත යුතු දේවල්. එතකොට උயிරෙලිතු කියන සරකුළු උයිරෙලිතු 12ක් තියෙනවා. අ ඊ ඌ ඒ අයි ඕ අව් මේ 12. එතකොට මේ උයිරෙලිතු 12 දෙකට බෙදෙනවා. කුරිල් නෙරිල්. කුරිල් අකුරු 5ක් තියෙනවා. අ ඊ ඌ ඒ ඕ. ඊළඟට නෙරිල් අකුරු 7ක් තියෙනවා. ඊ ඌ ඒ අයි ඕ අව්. මේක තමයි අපි මුලින්ම කරන කොටස. මෙතන. හරිනේ? right. දැන් මේක තේරිලා ඇතිනේ පුතාලට? හොඳටම තේරුම් ගන්න ඕනේ. මේක තමයි දෙමළ භාෂාවේ 6 වසරට එන ව්‍යාකරණ කොටසේ පළවෙනි මූලික දේ. මුලින්ම අපි පටන් ගන්න දේ. මේකෙන් තමයි අපි ව්‍යාකරණ පටන් ගන්න. හරිනේ?